හායි කොහොමද ඔයාලට? ඉතින් අද මම ගේන්න හිතුවේ උදේ ඉඳන් දවල් වෙනකන් මගේ බබාත් එක්ක තනියම මගේ වැඩ කරගත්තේ කොහොමද කියලා සහ බබාට මම උදේ දවල් කෑම වලට දුන්නේ මොනවද කියලා විශේෂයෙන් පෙන්වන්න ඕන හින්දා මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් උදේම නැගිටපු ගමන් හස්බන්ඩ් නයිට් කරලා තාම ගෙදර ආවේ නැහැ. ඉතින් මායි බබයි ගෙදර ඉන්නේ. උදේම ඉතින් එයාත් නැගිටිනවා. ඒ හින්දා එයාවත් බලාගෙන තමයි උයන පියන වැඩ කටයුතුත් කරන්න ඕනි. එයාව මේ වෝක් එකේ තියලා එයාට සෙල්ලම් කරන්න දීලා තමයි මම ඉතින් මගේ වැඩ ටික කරගන්නේ. පේනව නේද ගෙදර පොඩි බබෙක් ඉන්න අම්මලා නම් දන්නවා. ඉතින් කොච්චර ගෙවල් අස් කරත් පිළිවෙලකට තියාගන්න හරිම අමාරුයි. මේ බලනකොට මේ හැඩි වෙනවා. ඉතින් එහෙම තමයි. අම්මලා ඉතින් උනාම ඕව පුරුදු වෙන්න ඕනි. ඉතින් මම උදේම නැගිටපු ගමන් කරන්නේ මගේ තේ එක හදාගන්න එක. ඇත්තටම කියන්න ඕනේ ඊට පස්සේ තේ එක බොන්න ගත්තට පස්සේ මම කරේ මගේ බබාගේ කෑම එක හදපු එක. මම මේ හදපු පෝෂණ බත වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. එතකම් මම දැම්මේ මෙතන මේ වීඩියෝ එකේ දැම්මේ පොඩි කෑල්ලක්. මම මේ පෝෂණ බත හදන එක විශේෂයෙන්ම මාස 6 ඉඳන් බබාලට ගොඩක් වැදගත් මේ බත හදාගන්න එක. සමහර අම්මලා දන්නේ නැහැ. ඉතින් මම මේක වෙනම වීඩියෝ එකකින් ගේනකම් බලන්න මේ මං හදාගත්ත බත් එක බබාගේ උදේ වරුවට මම මේකට පොල් කිරි දාලා හදාගත්තේ. මොකද අපේ බබා කිරිබත් කන්න හරිම ආසයි. ඉතින් මම කිරි දාලා තමයි බත් එකත් හදාගන්නේ. එතකොට එයා මේ බත් එක හරි ආසාවෙන් කනවා. ඉතින් බබාට කෑම කවල ඉවර වෙලා බබාව නිදි කරවවුවා වොෂ් එකක් දාලා. ඊට පස්සේ ඉතින් මේ රෙදි හොදනවා. බබාගේ රෙදි දවසකට ගොඩාක් එකතු වෙනවා. ඇත්තටම අම්මලා දන්නවා පොඩි බබාලා ඉන්න අම්මලාට ගොඩාක් රෙදි එකතු වෙනවා ඉතින් හොදන්න. මේ වයසේදී බබාලා ගොඩක් ඉතින් සෙල්ලම් කරන හින්දා නිතරම කුණු දූවිලි ගෑවෙනවා. කනකොට ඉතින් ඔක්කොම ටික ඇඟේ හලා ගන්නවා. ඒ හින්දා ඉතින් අන්තිමට රෙදි හොදන්න ගොඩාක් ඉතින් එකතු වෙනවා. රෙදි හොදන එක තමයි මට ගොඩක්ම වෙලා යන්නේ. ඉතින් මේ විදියට උදේම රෙදි ටිකත් හොදලා වේලෙන්න දැම්මා. ওই විදියට තමයි ඉතින් මගේ උදේ වරුව ගෙවුනේ. ඊට පස්සේ මම දවල්ට මගේ බබාට දෙන්න හිතුවා අපිම හදාගත්ත අපිට කන්න හදාගත්ත කෑම වේලක්ම පරිප්පු මුගුන් වෙන්න කොළ මැල්ලුම් අලු කෙසෙල් කිරි දාලා වේලා බිත්තර. ඉතින් මගේ බබා ඒක ආසාවෙන් කෑවා. මොකද මට දවල් යාට වෙනම කෑම එකක් හදන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අපිට කන කෑමත් මං හදන්නේ හදිසියකදී බබාට දෙන්න පුළුවන් විදියට මිරිස් එහෙම අඩුවෙන් දාලා. ඉතින් මගේ බබා ආසාවෙන් කෑවා. අනික මගේ බබා කැමති තනියෙන් කන්න. ඉතින් මම ඒකට ප්ලේට් එක එයාගේ අතට දීලා එයාත් කන ගමන් මමත් කවනවා. ඉතින් එතකොට ටිකක් වැඩිපුර කැවෙනවා. ඔයගලමුත් මේ ට්‍රික් එක අනුගමනය කරලා බලන්න. ඒගොල්ලන්ට කන්න දෙන ගමන් අපිත් කවන්න. මොකද ඒක බබාලගේ මොළේ වර්ධනයටත් බලපානවා. තනියෙන් වාඩි කරලා කන්න දෙන එක. මේ විදිහට තමයි ඉතින් මගේ බබා දවල් කෑම එක කෑවේ. ඉතින් ওই විදිහට තමයි මගේ දවස දවල් වෙනකන් ගෙවුනේ. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකන් එහෙනම් ස්තුතියි.